Oh my god! What just happened to the plane? Oh no, the plane got affected. Oh no, that just turned into enormous fire and is stuck in the city. What are we gonna do for Professor Roger? I don't know what to do, but let's get into it. We need some help from you. Let's get into it. ඔන්න අපි අද දවසේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක් කරන් තමයි සූදානම් වෙන්නේ. අපි ගියා අද ලස්සන ගමනක්. ඒ ගමන ගියේ මාර ගංගොඩගම ඡායාවර්ධන විද්‍යාලයට. හක්මන අධ්‍යාපන කොටසේ තියෙන ලස්සන පාසලක්, සුන්දර පාසලක්, පුංචි පාසලක්. ඉතින් විදුහල්පතිතුමන්ගේ ආරාධනයක් නිසා තමයි අපි එහි ගියේ. එහිදී අපිට හම්බුණා හරි ලස්සන අපූර්ව චරිතයක්. පුංචි පුතෙක් හම්බ වුණා. මේ පුතා පුංචි කාලේ ඉඳලම ඉංග්‍රීසි භාෂාව හොඳින් ප්‍රොනවුන්ස් කරනවා කියලා තමයි ගුරුවරු කියන්නේ. ඒ වගේම එයාගේ අර භාෂා ශෛලිය පිළිබඳව කතා කරද්දී එයා හරි ඉක්මනින් ඉංග්‍රීසි කතා කරනවා. ඔබට මේ වීඩියෝ එකෙන් ඒ දරුවව දැක ගන්නට පුළුවන්කම ලැබෙවි. ඉතින් ඒ නිසා අපි ගියා මේ දරුවව බලන්න. ඒ දරුවව එක පොඩක් කතා කරන්න. ඒ ලස්සන කතන්දරේ වීඩියෝ ටිකක් තමයි අද දවසේ අපි පෙන්වන්න සූදානම් වෙන්නේ. I'm going to talk about my family. My family is so nice and kind. My mother's name is Mesha Madhushani. My father works in electricity board. My father's name is Ishan Viduranga. My grandmother is a retired teacher. My grandmother loves me so much. My grandmother's name is Padmalata. මේ අපි කතා කරන වෙලාවේ මෙයා චුට්ටක් කලබල වෙලා හිටියේ. අතරම මේ වගේ වීඩියෝ එකකට යා මේ කවදාවත් සූදානම් ගියේ නැහැ. මොකද අපි ශනිකව තමයි මේ අවස්ථාව උදා කරගත්තේ. තව කතාවක් කියන්නට තියෙනවා. ඒ තමයි මේ දරුවා මේ විශේෂයෙන් කතා කරන්න කැමැත්තක් තියෙන්නේ, මත රුචිකත්වයක් තියෙන්නේ සත්තු ගැන, ඇනිමල්ස්ලා ගැන තමයි ගොඩක් දුරට කතා බහ කරන්න මෙයා හරිම කැමතියි. ඉතින් පුංචි කාලේ ඉඳලම මෙයා මේ සත්තුන්ට ගොඩක් ආදරේ සහ සත්තු ගැන හොයනවා. සත්තු ගැන විවිධ කතා කියනවා. සමහර වෙලාවට අපි ජීවිතේට නොදැකපු සත්තු පිළිබඳවත් මෙයා හොඳට කතා බහ කරනවා කියලා තමයි පවුලේ උදවිය කිව්වේ. ඇනිමල්ස් ගැන පොඩ්ඩක් කතා කරමුද? The tailless sweep scorpion is a scorpion, but the tailless sweep scorpion has a tail. The tailless sweep scorpion is harmless and it's not venomous. Some people keep tailless sweep scorpions as pets. Tailless sweep scorpions have 8 legs, and the 8 legs are very, very long. The tailless sweep scorpion eat crickets and cockroaches. පුංචි පුතා ගැන එයාගේ එක වසරේ ටීචර්ගෙන් ඇහුවා. ඉතින් පුංචි කාලේ ඉඳලම එයා කොහොමද හැසිරුනේ පන්තියේ, ඒ වගේම කොහොමද මේ ටීචර් මේ දරුවව හඳුනාගත්තේ, මෙන්න මේ කියන්නා වූ කාරණා පද්ධතිය අපි ගුරුතුමියගෙන් ඇහුවා. ගුරුතුමියගෙන් ලැබුණේ මෙන්න මේ වගේ. මේ වෙලාවේ අපිත් එක්ක කතා බහ කරනවා අපේ කුලන් පුතාගේ ස්කෝලේ ටීචර්. ඒ කියන්නේ එක වසරේ ඉඳලා අපේ ටීචර් තමයි උගන්වලා තියෙන්නේ. ඉතින් කොහොමද මේ දරුවගේ හැකියාවන් පිළිබඳව ඔබතුමී මොකද හිතන්නේ? ඇත්තටම කුලන් මගේ ළඟට එනකොට එයා අනිත් අයත් එක්ක ඉඳද්දි මෙයා අර වෙනස් විදියට පේනුණා. අනිත් අයට එහෙම නෙවෙයි වුණාට මෙයා මන් තේරුම් ගත්තා. මෙයාට අනිත් හැකියාවක් තියෙනවා. මම මෙයාගේ ආච්චිට හැමතිස්සෙම කිව්වා මෙයා දක්ෂයි. පොඩ්ඩක් අපි කුලාන්ව දිරිමත් කරගමු. මිසෙන්න මෙයා ටීචර් කෙනෙක් නිසා ආච්චි. මං කොයා මොනවත් හිතන්න එපා කුලාන් ගැන. අම්මා හරියට ඇවිල්ලා දුක් වුණා. කුලාන් අනේ ටීචර් මොකද කරන්නේ? කුලාන් මේ වැඩ කරන්නේ එහෙම කියලා මං කොහෙම හිතන්න එපා. මෙයා 아무තු දක්ෂතාවයක් තියෙනවා කියලා. මෙයාගේ 아무තු දක්ෂතාවය කියන්නේ මෙයා පුදුමාකාර විදිහට ඉංග්‍රීසි කතා කරනවා. ඒක අවසරනේ එතකොට එයා කතා කරන ප්‍රොනවුන්ස් ගොඩක්ම වෙනස්. ඒ කියන්නේ අපි සාමාන්‍ය කතා කරන ප්‍රොනවුන්ස් වලට වඩා එයාගේ එක වේගවත්. මෙයාට 아무තු ඉංග්‍රීසි හැකියාවක් තියෙනවා. මෙයා ඇනිමල්ස්ලා ගැන මාර විදිහට කියන මෙයාට පුළුවන් හදන්නත් ඒ සත්තු. මෙයා මාර විදිහට හදනවා. අපිට හිතන්න බැරි තරම් ඒවා හදනවා මෙයා. ඒතර අපේ සත්ත්ව ලෝකයක් තියෙනවා ගෙදරක්. ඒතර අපේ ගුරුතුමිය හිතන්නේ මේ පස්සේ ගෙදරත් මම දැකලා තියෙනවා මෙයාගේ. ඔව්. ඒතර අපේ ගුරුතුමිය හිතන්නේ දැන් මේක අපේ පුතා කියන්නේ පෙර සසරින් ගෙන ආපු දෙයක්ද එහෙම නැත්නම් මම හිතන්නේ එක වසර කියලා කියන්නේ අපිට ඊට කලින් ඉංග්‍රීසි ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා මේක
මිස්ගේ අදහස තමයි මේක තමන්ගේ සසරින් ගෙනාපු දෙයක් කියලා තමයි හිතන්නේ නේද? එහෙම වෙන්න ඕනේ. ඉතින් මෙයා ගෙනාපු දෙයක් වෙන්න ඕන. මොකද මට තේරෙන්නේ නැහැ මෙයාගේ පරිසර ඒ කියන්නේ මෙයාට ඉංග්‍රීසි ගෙදරින් පොඩි කාලේ දුන්නත් සාමාන්‍යයෙන් මේ මට්ටමට එනවා කියලා මෙයාට මොකක් හරි පෙර සංසාරයේ බැඳීමක් ඉංග්‍රීසි එක තියෙනවා කියලා තමයි මට කියන්න වෙන්නේ. මෙයාට තියෙනවා ඒක. ඒ කියන්නේ මෙයාට ග්‍රහණය කරගන්න පුළුවන් ඒක. පුළුවන්. ඔව් අනිත් ළමයි එක්ක දිවට අපි. ඉතින් ඇත්තටම මේ වගේ දරුවෝ තේරුම් ගන්න ගුරුවරු මේ දරුවන්ට ලැබීම මං හිතන්නේ ඒ දරුවන්ගේ ජීවිතේ ලැබපු තවත් වාග්යක් හැටියට තමයි අපි දකින්නේ. අපි සූදානම් අපේ කුලාන්ගේ ආච්චි ඇවිල්ලා ඉන්නවා. එයත් විශ්‍රාමලත් ගුරුවරියක් හැටියට තමයි ඉන්නේ. අපි පොඩ්ඩක් කතා කරලා බලමු. හොඳයි. මේ ඉන්නේ කුලාන්ගේ ආච්චි. ඉතින් ආත්තම්මල තමයි ගොඩක් දුරට දරුවන්ට ගොඩක් ආදරේ කියලා කියන්නේ නේද? ඉතින් අපි මේ අහලා බලමු මේ කුලාන්ගේ පුංචි කාලේ පිළිබඳව පොඩ්ඩක් විස්තර කියන්නකෝ. මෙයාට පුංචි කාලේ කියන්න විශේෂයෙන්ම අර ඉංග්‍රීසි හැකියාවක් තිබුණා. සතුන්ට හරි කැමතියි. පොඩි කාලේ මට කියනවා වත්තට ගිහිල්ලා උදැල්ලෙන් හාරලා කම්බි පණ හොල්ලා දෙන්න. එහෙම අර සතුන් ගැන නිරීක්ෂණය කිරීමක් තිබ්බා. ඒව ඉංග්‍රීසියෙන් කිව්වා මොන්ටිසෝරි යන්නට කලින් ඉඳලා. මෙයා අර වෙනත් දරුවන්ට වඩා විශේෂ දරුවෙක් කියලා මම චූටි කාලෙම හඳුනගත්තා. මේ දැන් අපිට හිතා ගන්න බැරි දැන් ගෙදර පරිසරයෙන් ඉංග්‍රීසි මෙයාට එන්න විදියක් නැහැ. මං හිටියත් මං කතා කරන්නෙත් නැහැ ඉංග්‍රීසියෙන්. නැන්දලා කතා කරන ඒ කෝල් වලින් කතා කරනකොට ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඒ හැරෙන්නේ ඉංග්‍රීසි පරිසරයක් මෙයාට නැහැ ගෙදර. නමුත් මෙයා අර මේ ඉස්කෝලේ කතන්දරට සයිසෙන් කතා කරාම කියන්නේ සුද්ධ පැටියෙක් වගේ කතා කරලා ටීචර්ලා අගය කරනවා. එහෙම විශේෂ හැකියාවක් තියෙනවා මෙයාට. සතුන් ගැන තමයි කොච්චර කතා කරත් කතා කරන්නේ. වැඩිපුරම සතුන් ගැන තමයි කතා කරන්නේ. දැන් අතම හිතන්නේ දැන් මේ දරුවගේ හැකියාව කොහොම ලැබුණ කියලාද හිතන්නේ? මට හිතෙන්නේ විශේෂී හැකියාවක් තියෙන සාමාන්‍යයෙන් මෙයා අර A+ බලනවා. ඒක අර ඉංග්‍රීසි වලින්මනේ කියන්නේ. ඒ වෙන්නේ තාබාසෙ ලැබෙන්නේ නැති. නමුත් අර එහෙම ඒක ඇහුවත් ඒවකට පාඩම් කරගෙන කියනවත් නෙවෙයි. නිර්මාණශීලීව හිතලා හදලානේ කියන්නේ. ඒක නිසා මොකක් හරි පෙර සසරේ සම්බන්ධයක් තියෙනවා කියලා විශ්වාස කරනවා. තමයි හිතෙන්නේ. ඒතර මට පන්තිබාර ගුරුතුමිය කිව්වා මෙයාට ඒ අර ඇනිමල්ස්ලා හදන්නත් පුළුවන් කියලා. පුළුවන්. ෆ්ලේවර් ඒ කිලෝ ගණන් ගිලන් දීලා තියෙනවා. ඉල්ලනේ ඉන්නකොට ගෙනත් දෙනවා. ඒ වයින් හදන්නේ හරි ලස්සනට හදනවා. මම කැමතියි. මම ආසයි ඉවත් බලන්න අපි බලමු. එතකොට අවසාන වශයෙන් මේ ආතමට මොනවද ඉල්ලන්න තියෙන්නේ කුලාන් වෙනුවෙන් මේ සමාජයෙන් එතකොට මිනිස්සුන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ මොකද්ද මේ හැකියාව පිළිබඳව? හරි කැමතියි. මෙයා ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට දාගන්න මට උවමනාවක් තිබ්බා. නමුත් අර මගේ විශ්‍රාමයටපත් මට එච්චර නැති නිසා ආර්ථික හැකියාවෙන් ටිකක් මදි නිසා ඒක මට බැරි වුණා කරගන්න. මං බැලුවා මෙයාගේ මට්ටමට ඉංග්‍රීසි ක්ලාස් එකකටවත් නැහැ මේ මට්ටමට ඉංග්‍රීසි ක්ලාස් එක ගියත් මෙයාගේ වයසට ගන්නකොට මෙයාගේ මට්ටමට එන්නේ නැහනේ. මට එයා හිම ඒ හැකියාව දියුණු කරගන්න මොකක් හරි අවස්ථාවක් මං බලාපොරොත්තු වෙනවා. නමුත් මට හොයාගන්න බැරි වුණා. Largest snake is the green anaconda, and the anaconda lives in the Amazon rainforest. The green anaconda lives in swamps and wetlands. The green anaconda can swim very fast, and green anaconda is very long. The green anaconda eats tigers, wild pig, and giraffes. The green anaconda is in the water, and the green anaconda don't lay eggs. The green anaconda lives in water, branches, trees, and the green anaconda is dangerous. It's not venomous but dangerous. Thank you. අපි දැන් සූදානම් වෙන්නේ කුලාන් ගැන කුලාන්ගේ විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ අදහස් විමසන්න. සිද්ධාර්ථ සුබෝදේශනක්. මම ගංගුගම් ජාතික විද්‍යාලයේ වර්තමාන විදුහල්පති. කුලාන් ලබ මට හම් වෙන්නේ පන්තිපාර ටීචර් හරහා. මම ඔහුගේ දැක්ක විශේෂ දක්ෂතාවයක්. ඒ තමයි ඔහුට ඉංග්‍රීසි භාෂාව
චතුර ලෙස හැසිරවීමේ උපන් හැකියාවක් තියෙනවා. මේ ප්‍රදේශය ගත්තම ප්‍රදේශය හැටියට ග්‍රාමීය ප්‍රදේශයක්. ග්‍රාමීය ප්‍රදේශයක ළමෙක් මෙවැනි චතුර ලෙස භාෂාවක් හසුරවන්න මොකට මොන හරි පෙර අත්දැකීම් තියෙන්න ඕන. පෙර ආත්මයක යම් කිසි පුනරාවර්තනයක් දෝ කියලා මට හිතෙනවා. මොකද ඔහු පරිසරයට ගැන මුහුදු ජීවීන් ගැන වනසතුන් ගැන ඔහුගේ භාෂාව හැසිරීම තුළ ලොකු ගවේෂණාත්මක තොරතුරු ටිකක් ඔයගොල්ලෝ තියෙනවා. කුලාන්ගේ ආච්චි තමයි නිතරම පාසලට එන්නේ. ආච්චිගෙන් තොරතුරු විමසනකොට නිවසෙත් ඒ ආකාරයෙන්ම ඒවා ගැන සොයනවා. සතුන් දැක්කම ඒ වගේම කුණු සතුන් ගවේෂණය කරනවා. ඒ වගේම නිර්මාණකරණයේදී පවා ළමයා කරන්නේ එවැනි පරිසරයට අදාළ කර්තව්‍ය. මම හිතන්නේ මේ ළමයට හොඳ අනාගතයක් තියෙනවා. ඒ අනාගතය අපි දිනු කරන්න නම් අපි හැමෝම මේ ළමයට සහයෝගය දෙන්න ඕන. පන්ති භාර ගුරු වගේම පාසලේ ඉංග්‍රීසි ගුරුවරුන් ඒ සඳහා ලොකු සහයෝගයක් ලබා දෙනවා. අනාගතේ හොඳ රටට පෙරදායි ළමෙක් නිර්මාණය කරන්න අපිට අපේ පද්ධතියට හැකියි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපේ කුලාන් පුතාගේ පුංචිම අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. ඒ තමයි එයාට ඕනෙලු සත්ව විද්‍යාඥයෙක් වෙන්න. එයාගේ ආච්චි තමයි කියන්නේ කුලාන් හැමතිස්සෙම කියනවලු තමන්ගේ බලාපොරොත්තුව ගැන. ඉතින් කුලාන්ගේ ඒ ලස්සන පුංචි බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපිත් පුළුවන් විදියට අපේ කුලාන්ට උදව් කරමු. ඒ වගේම කුලාන්ගේ විශේෂ දක්ෂතා කීපයක් වෙනවා. ඒ තමයි ඔහු විසින් නිර්මාණය කරන ලද සත්තු, ඒ වගේම ඔහු විසින් අඳින ලද සත්තු අපේ ඡායාරූප කීපයක් වෙන්නන ඔබට. ඉතින් ඒකත් බලලා මේ වීඩියෝ එකකින් සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ. ඔබ සියලු දෙනාටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරමින් අපි ඔබේ නිවසින් ඔන්න යන්න සූදානම්ින් ඉන්නේ. ඉතින් යන්න කලින් කියන්නට ඕනේ අපේ channel එක තවමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔබේ අදහස කමෙන්ට් කරන්න පහත කමෙන්ට් section එකේ. ඒ වගේම like එකක් දෙන්න, තවත් කෙනෙකුට බලන්න share කරන්න. ඉතින් හැම දිනකටම තෙරුවන් සරණයි. සියලු දෙවි රැකවරණ.